පුංචි සමනලී ළමයා සහ වෘකපැටියා. පුංචි සමනලීගේ උපන්දිනේට අම්මා කේක් එකක් ගෙනාවා. මේකෙන් කෑල්ලක් ආච්චිටත් දෙන්න ඕන, සමනලී කිව්වා. එහෙනම් පරිස්සමින් ගිහින් දීලෙන්න, අම්මා කිව්වා. ආච්චිලාගේ ගෙදර තිබුණේ වනාන්තරයේ කෙරවලට වෙන්න. පුංචි සමනලී ආච්චිට දෙන්න ලස්සන මල් ටිකකුත් කඩාගත්තා. පුංචි සමනලී මීට කලිනුත් තනියම ආච්චිලාගේ ගෙදර ගිහින් තියෙන නිසා එයාට බයක් දෙනුනේ නැහැ. මේ කැලෑවේ නපුරු උරුකුයෝ රංචුවකුත් ජීවත් වුණා. මේ බව පුංචි සමනලී දැනගෙන හිටියේ නෑ. සමනලී ඉස්සරහට එකපාරට පුංචි උරුකපැටිය ගොරවාගෙන පැන්නා. සමනලී බය වුණේ නෑ. උරුකපැටිය දැක්ක ගමන් එයාට ආසෙ හිතුණා. අනේ චූටි පැටියෝ, ඔයත් එනවද මාත් එක්ක ආච්චිලාගේ ගෙදර ගිහින් එන්න? සමනලී උරුකපැටියගෙන් ආදරෙන් ඇහුවා. උරුකපැටියා ඔළුව වනලා ආදරෙන් සමනලීට තුරුල් වුණා. ඊට පස්සේ දෙන්නත් එක්ක ආච්චිලාගේ ගෙදර ගියා. අම්මෝ රුකයෙක්, ආච්චි බය වෙලා කෑ ගැහුවා. බය වෙන්න එපා, එයා හරි හොඳයි, සමනලී කිව්වා.